පුරා වසර ගණනාවක් තිස්සේ රසිකයන් සිනහවෙන්න ඇහූ ප්‍රවීණ රංගන ශිල්පිනියක් දරුණු බිරිකාවක් හමුවේ කළ සටනින් පරාදවයට පත් වුණා. ඇයි සිනහවේ උල්පතක්. ලෝ සුපතල රංගන ශිල්පිනියක් වන ඇගේ වියෝවෙන් බොහෝ දෙනෙකු මේ වෙනකොට කම්පාවට පත් වෙලා ඉන්නවා. 1970 දශකයේ අතිශයින් ජනප්‍රිය වූ The Good Life වැනි සම්භාව්‍ය බ්‍රිතාන්‍ය රූපවාහිනී ප්‍රහසන මාලාවන් ඔස්සේ ලොව පුරා ප්‍රේක්ෂක ආදරය දිනාගත් ප්‍රවීණ රංගන ශිල්පිනී ඩෙම් පෙනිලෝපි අභාව ප්‍රාප්ත වී තිබෙනවා. මේ යන විට 86 වන වියේ පසු වුණා. ඇයි කලක පටන් පිළිකා රෝගයෙන් පෙළමින් සිටි අතර සරෙහි පීටි ඇගේ නිවසේදී ඇය සාමකාමීව අවසන් හුස්ම හෙළූ බව ඇගේ පවුලේ සමාජිකයින් පවසා තිබෙනවා. කලාලොවෙන් ගලා එන උපහාර ඇයගේ සමු ගැනීමත් සමගම බ්‍රිතාන්‍ය කලා ශාස්ත්‍රයේ ප්‍රමුඛයන් රසක්ම ඇයට සිය උපහාර පුද කරමින් සිටිනවා. The Good Life ඇය සමග රංගනයෙන් දායක වූ සුපිරිනීල ෆෙලිසිටි කෙන්ඩල් ඇය මතක් කර සිටියේ අපූර්ව හාස්‍ය උත්පාදක හැකියාවක් තිබූ රංගනවේදිනියක් ලෙසයි. ඇයගේ අභාවය වෙනුවෙන් ලන්ඩනයේ ප්‍රධාන පෙළේ සිනමා ශාලා සහ රංගශාලාද විශේෂ ගෞරව දැක්වීම සිදු කිරීමට නියමිත බව තමයි විදේශ මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.